ආයුබෝවන් අද මං මේ වීඩියෝ එක කරන්න හිතුවේ විශේෂයෙන්ම ඊයේ මට මගේ පරණ මිතුරෙක් අපේ සිනමා විචාරක අරුණ ගුණරත්න මට ආරාධනා කරා ඔහුගේ ඉන්ටර්විව් එකක් කරන්න කියලා ඔහුත් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න කියලා. ඉතින් මං ඔහුගේ ගෙදර ගිහිල්ලා අපි කතා කරගන්නදී ගොඩක් දේවල් ගැන කතා කරා. මට විච්ච සිද්ධි ගැනයි මිල්ල සොයා හදන්න මූලික වුණු කරුණු ගැනයි කොහොමද මගේ ඇමරිකාවේ අධ්‍යාපනයේ තිබිච්ච එක ගැනයි ෆිල්ම් ඉගෙන ගන්න මොනවද කරන්න කියන එක වගේ ගොඩාක් දේවල් කතා කරා. නමුත් මම මේ හැම දෙයක් ගැනම විස්තර කරගන්න යන්නේ නැහැ. නමුත් මට මතක් වෙච්ච දෙයක් තමයි අරුණ ගොඩක් කිව්වා අරුණට ගොඩක් ෆීල් වෙච්ච මේ ෆිල්ම් එකක් තමයි මිල්ල සොයා කියලා. ඒකම ගැන යං ජෙනරේෂන් එක ඒත් එක්කම දැන් ඉතින් අපි යං නෙමේ සමයන් වීගෙන යන්නේ. එතකොට ඒකම මේ එයා කිව්වා එයාට රිසෙම්බලන්ස් එකක් දැක්ක කියලා 4 දෙනාම සූරයෝ. ඔව් අනිවාර්යෙන්. ඩෙනින් මොරායස්, නීල් රූපසිංහ ඔය කට්ටිය අපිට හරියට ඉන්ෆ්ලුවන්ස් වෙච්ච කට්ටිය සහ ඒ ෆිල්ම් එක. ඒ කියන්නේ මම කියනවා නම් වල්මත් වූ 4 දෙනාම සූරයෝ. එතකොට good the bad the ugly ඒ වගේ ෆිල්ම්ස් ගොඩක් සහ මේ තව දුරටත් විශේෂයෙන් ආපු එකක් තමයි once for warriors නිව්සීලන්ඩික් ෆිල්ම් එක. ඒ වගේ ගොඩාක් ෆිල්ම් තව ට්‍රේන්ස්පොටිං ඔය වගේ ෆිල්ම්ස් ගොඩාක් ඉන්ෆ්ලුවන්ස් වෙලා තියෙනවා. ඉතින් හැබැයි ඒ වෙනකොට මේක ලියන්න පටන් අරන් මම වයිල්ඩ් හෙවන් කියලා ලියනවා මිල්ල සොයා. ඒක ඇත්තටම පටන් ගත්තේ 93 නැත්නම් 94 මිල්ල සොයා ලියන්න පටන් ගත්තේ වයිල්ඩ් හෙවන් කියලා. ඒ කියන්නේ මට ඒක බලපෑවේ මම හැම අවුරුද්දෙම ලංකාවට එනකොට ඇමරිකාවේ ඉඳලා සම හොලිඩේ එකට මම එන්නේ හුඟක් වෙලාවට ආවේ මිඩල් ඊස්ට් හරහා. ඒ කියන්නේ ෆ්ලයිට්ස් තිබුණේ මිඩල් ඊස්ට් හරහා. එනකොට මිඩල් ඊස්ට් ගිහිල්ලා එන අය හුඟක් අය ප්ලේන් එකේදී හම්බ වෙනවා. ඒගොල්ලෝ කියනවා සමහරු සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් ඇවිල්ලා කතා කර ඉංග්‍රීසියෙන් නැහැ සිංහලෙනුයි දෙමළෙනුයි ඒගොල්ලෝ කතා කරලා කියන්නේ අනේ මේ ලෑන්ඩින් ෆෝම් එක පුරවලා දෙන්න කියලා. ඒතර ඒ ලෑන්ඩින් ෆෝම් එක මම පුරවලා දෙනවා. එතකොට මම අහනවා කොහොමද ඉතින් මිල්ලි සමහරු කියන ෂාදෙන් හොඳයි මට හොඳයි මම දැන් ඩියුටි ෆ්‍රී එකෙන් ෆ්‍රිජ් එකකුත් අරගෙන යන්නේ ඒ වගේ කියලා කියන සමහරු කියනවා අනේ මට එන්න කිව්වේ ගේක රස්සාවකට ඒ වුණාට මට කරන්න උනේ එළියේ තනකොළ හිටවන වැඩක් කියලා. මොකද මම දන්නවා මිඩල් ඊස්ට් මමත් කීපවතා එක සැරයක් දෙකක් ගිහිල්ලා තියෙනවා අපි මිල්ල සොයා පෙන්නන කාලේ පසු කාලේ නෝ. නමුත් මම දන්නවා පුදුම රස්නයක් තියෙන පුදුම අමාරුයි එක කාලයක් තියෙනවා. ඒ සීතව කාලේ වගේම රස්න කාලෙකුත් තියෙනවා වැඩක් කරන්න බෑ. ඉතින් ඒගොල්ලෝ එතකොට සමහර අයට ගියාපම මේ ජොබ් එක නෙමෙයි මේකයි කියලා ආගිව් කරද්දී ඒගොල්ලෝ කාමර වල දාලා වහලා මාස ගණන් තියලා එහෙම වෙච්ච ගොඩක් අය හිටියා. ඉතින් මට ඒක ගැන හරි දුක හිතුණා. මම ඒගොල්ලන්ගේ ලෑන්ඩින් කාඩ්ස් පුරවලා දුන්නා. ඊට පස්සේ එනකොට ඉමිග්‍රේෂන් එකේදී සමහරලාට ඉතින් ගොඩාක් ඒ වගේ ෆ්ලයිට්ස් එනකොට ගොඩාක් අර අපේ ලංකාවේ වැඩ කරන අයත් මහන්සි වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට අර හරියට පුරවපු නැති කාඩ් එකක් දුන්නා මේගොල්ලන්ට තරහ වෙනවා. ඒතර කෑ ගහනවා. ඉතින් මට හරි දුක හිතුණා. මොකද වෙන රටකට ගිහිල්ලා බැස්සාම විශේෂයෙන් මම දන්නවා යුරෝපේ ඇමරිකාවේ වගේ ඒගොල්ලන්ගේ සිටිසන්ස්ලට සලකන්නේ රජගොල්ලෝ වගේ. ඒ කියන්නේ පුදුම වෙල්කම් එකක් දීලා ගන්න. පිටින් එන අයට තමයි පොඩි අමාරු විදියට ඇතුළට එන්න තියෙන්නේ. ඒ කියන්නේ නීති අනුකූලව ඒගොල්ලෝ එන්න ඕන. ඉතින් එතෙන්දි මම මේ කෙනෙක් මම දැක්ක කාඩ් එකක් ගිහලා දෙනවා දීපම පුරවලා නැහැ හරියට කෑ ගැහුවා. මේක යනවා ගිහලා පුරවගෙන එනවා කියලා මට හරි දුක හිතුණා. ඉතින් මට ඕන වුණා ඒගොල්ලන්ගේ කතාව ගැන කතන්දරයක් කරන්න. ඒක හිතේ තියාගෙන ඇවිල්ලා ගමට යනකොට ගමේ මගේ යාළුවෝ නෑ ඔක්කොමලා ඉතාලි ගිහිල්ලා. ඒගොල්ලොන්ටත් ඒ කියන්නේ 88 89 JVP අප්‍රයිසිං එකේදී ඒ කාලේ තිබිච්ච කචලුත් එක්ක සමහරු රටට පැනලා ගිහිල්ලා. ඉතින් එතකොට මට මගේ යාළුවෝ හොයන්න සිද්ධ වුණා. ඒ වෙනකොට මම ඒගොල්ලොන්ගේ පස්සෙන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ කතාව කරා. ඒක තමයි මිල්ල සොයා. වයිල්ඩ් හෙවන් කියලා ලියලා ඒක මිල්ල සොයා බවට පත් වුණා. ඉතින් ඒකෙදි මට පොඩි කාලේ ඉඳලා ෆිල්ම් බලනකොට දැනෙච්ච එකක් තමයි මට මුළු ලෝකෙම චිත්‍රපටි දැනුණා. ඒකට මණිරත්නම්ගේ ඒවා දැනෙච්ච ඒවා තියෙනවා. ෆෙඩරිකෝ ෆිලිනිගේ හරහා ආපුවා තියෙනවා. ටරන්ටිනෝගෙන් ආපුවා තියෙනවා.
ස්රූෆ් වගෙන් ආපොද හැමෝගෙම ලංකාවේ 4 දෙනාම සූරුවෙක් කරා. ඒ කියන්නේ වල්මත්තු එක්කාරා එහෙම ගොඩක් ආපුවා තියෙනවා. ඒ ආభాෂ ගොඩක් තියෙනවා. ඉතින් මොකද ඒක හුඟක්ම කතා වුණේ මේ මට අරුණ කිව්වා මේ ළඟදී එන්න තියෙන වාලම්පුරි බලපුවම මිල්ලෙසා මතක් වුණා කියලා. මට ඒක හරියට තේරුන්නේ නැහැ. මොකද මම වාලම්පුරි දැක්කේ නෑ තාම. නමුත් ඒ වයිබ් එක තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ නෙමෙයි. නමුත් ඒ වයිබ් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ කැරක්ටර්ස් වල. ඉතින් ඇත්තටම හුඟක් කට්ටිය දන්නේ නැතුව ඇති. මොකද ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණෙත් නෑ, YouTube තිබුණෙත් නෑ. නමුත් මිල්ලසොයකින් ලංකාවේ ඇක්ටිං චේන්ජ් වුණා. ඒ කියන්නේ අපි ගොඩක් ඉම්ප්‍රොවයිසේෂන්ස් කරා. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක මතක නැතුව ගිහිල්ලා ස්ක්‍රිප්ට් එක දාලා ගිහිල්ලා එවෙලේ රංගපෑම් ගොඩක් කරා. එවෙලේ කියන්නේ සීන් එකේ තිබිච්ච දේ ඒකයි. අපි හිතමුකෝ කවුරු හරි දැන් අර හොඳම උදාහරණය තමයි මිල්ලසොය බලපුවාට මතක ඇති. අර මේගොල්ලන්ගේ සල්ලි අරන් ඒජන්ට් පැන්නයින් පස්සේ මේගොල්ලෝ ගිහලා ෆෝන් කෝල් එකක් දානවා චාමර කියලා රැමතිගේ පුතාට අනේ මචං මේ අපි හිර වෙලා ඉන්නේ අපිට සල්ලි ටිකක් එවපන් මේ කිංස්ලි ඔක්කොම අරන් පැන්නනේ කියලා. ඉතින් අන්නේ ඒ සීන් එකෙන් තමයි පටන් ගත්තේ. ඒක කරන්න යනකොට අපි ගාව නෑ ස්ක්‍රිප්ට් එක. ඉතින් එතන ඉඳලා මම ඒ නැවුම්භාවය තියාගන්න ඒ ඔරිජිනැලිටි එක තියාගන්න ස්ක්‍රිප්ට් එක නැතුව ෂූට් කරා. අපිට සීන්ස් මතකයි. ඉතින් මහෙන්ද්‍රලා අපි ඒ කට්ටිය එකතු වෙලා ඒ වෙනස කරපු එක දිගින් දිගටම චිත්‍රපටි වලට එන්න ගත්තා ඊට පස්සේ කාලෙක. ඒ කාලේ අර කතා කරපුව දැන් කට්ටිය පොත්පත් වැඩි කියවන්නේ නැහැ නේද? ඒවා මතක නැහැ. YouTube නේ බලන්නේ. YouTube වල ඒ කාලේ YouTube නැති නිසා YouTube වල තිබුණේ නැහැ. ඉතින් අරුණ එක ගැන කතා කරපු එකත් මට ලොකු දෙයක්. ඒක මොකද කට්ටිය කල්පනා කරලා හිතන්න බලපායි. මොකද මචන්ට කලින් අපේ ෆිල්ම් එක ආවේ. ඉතින් මචන් කරන්නේ මේ එනකොටත් මම ඒකේ ඩිරෙක්ටර්ටත් ප්‍රසන්න මට අඳුරලා දුන්නා. ප්‍රසන්නද මට මතක නැහැ කොහොම හරි අඳුරලා දුන්නා. මම එයාටත් උදව් කරා. අපේ ජයශ්‍රී ලවයි කට්ටිය ඔක්කොම අඳුරලා ලක්ෂ්මන් ජෝසප් ඩිසේරම එකට මියුසික් කරන ඒගොල්ලෝ ඔක්කොම අඳුරලා දුන්නා. එහෙම කරා. anyway මට ඉතින් ඒ වගේ විස්තර ටිකක් තමයි මතක් වුණේ. මේ මට හිතුණා ඒක ගැන පොඩ්ඩක් කියන්න ඕනයි කියලා. මොකද YouTube එක channels බලන කට්ටිය වෙන වෙනමනේ. ඉතින් අරුණගේ අය බලන අයත් ගිහිල්ලා බලන්න. අරුණගේ දැකලා නැත්නම් මේ channel එකට අරුණ ගුණරත්නගේ channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් එවැනි දේවල් තමයි. එහෙනම් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.